අද බලමු use power supply ගන්න කලින් ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඕන කරුණු මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක like කරලා share කරලා subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් කවදා හරි ඔයගොල්ලන්ට මේක වටින නිසා. ඉස්සරහා බලන්න ඕනේ මෙන්න මේ වගේ power supply දෙක. මෙන්න මේකෙන් එක normal power supply එකක් අනිත් එක gaming power supply එකක් කියලා අපි හඳුන්වනවා. ඔයාගේ machine එකට ගලපෙන්න මෙන්න මේ වගේ normal power supply එකක් නම් සාමාන්‍යයෙන් ඔයා බලන්න ඕනේ ඔයාගේ machine එකේ තියෙන heart ගණන සහ ඒකට ගැලපෙන ports මොනවද කියන එක. ඇත්තටම ඔයා බලන්න ඕනේ motherboard එකේ 4 pin එකක්ද තියෙන්නේ එහෙම නැත්නම් 8 pin එකක්ද කියලා. ඒ වගේම 24 pin එක ඔයා පොඩ්ඩක් බලන්න ඕනේ සහ මේකේ wires වල තියෙන damages හොඳට බලලා ගන්න. මොකද මේක youth power supply එකක්. ඉතින් මෙන්න මේ වගේ gaming power supply එකක් ඔයා buy කරනවා නම් ඔයා මොනවද බලන්න ඕන දේවල්. ඉතින් මෙන්න මේ වගේ gaming power supply එකක් buy කරනවා නම් ඔයා වැඩිපුරම බලන්න ඕන දේවල් තමයි මේකේ SATA ports. SATA ports ගොඩක් තියෙනවා කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. ඔයාට ගැලපෙන ප්‍රමාණය වල SSD hearts වල ගැලපෙන්න. සහ මේක ඔයා VGA card එකක් use කරනවා නම් අනිවාර්යෙන් 8 pin එකක් තියෙනවාද කියලා බලන්න ඕනේ. 6 pin හරි 8 pin හරි අනිවාර්යෙන් ඊට පස්සේ ඔයා බලන්න ඕනේ ඔයාගේ power supply එකකින් එන wires වල motherboard එකට connect වෙන 12 volt pin එක 4 pin ද 8 pin ද එකට ගැලපෙන විදිහට මේ වගේ දෙයක් තියෙනවාද කියලා බලන්න. සහ 24 pin එකේ damages තියෙනවාද කියලා බලන්න. මෙන්න මේ වගේ wires වල damage තියෙනවාද කියලා හොඳට බලලා buy කරන්න. මොකද මේවා use power supply නිසා warranty එකක් තිබ්බත් physical damage කරන්නට අයිති වෙන නිසා ඔයා බලලම අරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් TN computers මේකට සම්බන්ධව සියලු දේවල් ඔයගලන්ට කියලා දෙන්න සූදානම්. ඉතින් ඔයගලන්ට මීට වඩා දෙයක් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් කතා කරන්න මේ පාල තියෙන numbers වලට සහ අපේ නුත් power supply buy කරන්න පුළුවන්. මෙන්න මේ වගේ gaming power supply වගේම normal power supply. ඉතින් ලොකු stock එකක් ඇවිල්ලා තියෙනවා. කතා කරන්න TN computers අපිට තවත් මේ වගේ ඉගෙන ගන්න වීඩියෝ එකකින් අපි customers ලා දැනුවත් කරනවා.